මම දැකපු සිද්ධියක් මට තප්පර ගානේ කියන්න ඕනේ මේක ක්ලාස් එකේම ළමයිට. ගොඩක් කට්ටිය කියනව නේද? මොකද්ද මේ ඔය සමාජ කතාවක් කියනවා අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒවා මේවත් එක්ක. හරිද? ඒකෙන් අර ප්‍රායෝගික දරුවෙක් නිර්මාණය කරවීම කියන එක එනවනේ. ඒක පට්ට. ඒක ෂෝක්. මම දකින තව දෙයක් තියෙනවා. එතනදී එනවා මතවාදයක්. ඒක මතවාදයක්. මේ ඉන්න අධ්‍යාපන ක්‍රමය ඇතුලෙන් ප්‍රායෝගික දරුවෙක් බිහි වෙන්නේ නැහැ කියන එක. ඔය කතාව ඔය චෝදනාවේ 50% විතර ඔය වැරද්ද කරන්නේ අපේ ගෙවල් වලින්. මම ඕක එදා කලිනුත් ඔයාලට කියලා තියෙනවා ක්ලාස් එකේදී. මොකක්ද දන්නවද 50% විතර වැරද්ද කරන්නේ කොහොමද දන්නවද? මේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මීට කලින් නව නිපැයුම් කර මිනිස්සු බිහි වුනේ නැද්ද? ඒ වගේම ලෝකෙට ගිහිල්ලා ලංකාවේ නම ඉස්සරහට ගෙනිච්ච නව විද්‍යාඥයෝ ගණිතඥයෝ මේ ඩයල් බිහි වුනේ නැද්ද? බිහි වුණානේ. අලුතෙන් නිෂ්පාදන හදපු මිනිස්සු බිහි වුනේ නැද්ද? ඒ වගේ ප්‍රැක්ටිකල් මිනිස්සු බිහි වුනේ නැද්ද? බිහි වුණා. ඒක අනිවාර්යෙන් බිහි වුණා. ඒ කියන්නේ වාද කරන්න දෙයක් නැහැ. බිහි වුණාමයි. හරිද? එතකොට විශේෂඥ වෛද්‍යවරු බිහි වුනේ නැද්ද? බිහි වුණා. ඒ වගේම එක දක්ෂ එක මැෂින් හදන මිනිස්සු බිහි වුනේ නැද්ද? බිහි වුණා. ඔක්කොම බිහි වුණා. ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද්ද මේකේ අඩුවක් දකින්නේ? මම දකින්නේ මගේ පැත්තෙන් මම දකින දෙයක් තමයි මේ එළියට එන දරුවට ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් නැහැ කියන චෝදනාව එන්න ප්‍රධාන හේතුවක් පුතා. මෙන්න මේ ගෙවල් වලින් ගෙදර පැත්ත පාසල පැත්තකින් තියන්න ගෙදර පැත්ත ගත්තොත් මේ ඉරේ මේ පැත්තේ තියෙන ගෙදර පැත්ත නම් ගෙදරදී දරුවට හම්බෙන ප්‍රායෝගික දැනුම කියන එකක් නැහැ. ඒ කියන්නේ දෙමව්පියෝ බහුතරයක් මම කියන එකඟ වෙන්නේ නැති වෙයි කට්ටිය මට බනි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඇත්ත කියන්නේ දෙමව්පියෝ බහුතරයක් මොකද කරන්නේ දරුවට අර සැප දෙන්න ආදරේ නිසා සැප දෙන්න නිසා ඌට මුකුත් උගෙන් වැඩක් කරන්නේ නැහැ. වැඩක් ගන්න නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ ලන්ච් බොක්ස් එක හොදන්න දන්නේ නැහැ. ඔය ඇඳුමක් හොද ගන්න දන්නේ නැහැ. හරිද? පොත් බෑග් එක පිළිවෙලට හදා ගන්න දන්නේ නැහැ. බහුතරයක් ළමයිට මේ ටික හදලා දෙන්නේ. ඔක්කොම කරලා කරේ එල්ලලා තමයි යවන්නේ අම්මා. ඉස්කෝලේ ගඩනකම් අම්මා තමයි බෑග් එක කරේ එල්ලගෙන යන්නේ. හරිද? තේරුණාද? නැත්නම් ඉස්කෝලේ ඇරලා එනකොට අම්මා තමයි බෑග් එක කරේ එල්ලන් එන්නේ. හරිද? එහෙම වුණාම ළමයාට තනියම දෙයක් හිතන්න කරන්න පටන් ගන්න තේරෙන්නේ නැහැ. තේරුණාද? එළියට බහලා සෙල්ලම් කරන්න උට වෙලාවක් නැහැ. හරි දැන් කට්ටිය කියයි ටියුෂන් අරව මේව පන්ති කියලා. ඒවත් හින්දාගත්තේ වනේ. කොහෙවත් තැනක ටියුෂන් යන්න කියලා නීතියක් නැහැනේ. දැන් මම ටියුෂන් ගුරුවෙක් විදියට මම ඕගොල්ලොන්ට කියනවාද මගේ ක්ලාස් එකේ ඉන්න ළමයිට ඕගොල්ලෝ ටියුෂන් එන්න කියලා. නෑ අපි මෙහෙම උගන්නන ගානක් දාලා හරි මොකක් හරි කියලා අපි මේක ඇඩ් එකක් අපි දානවා. ඒ අපි නම් ඉස්සර බැටරි කැලි දෙකක් අරගෙන වයර් කැලි ටිකක් ගැට ගහගා එක එක මොනවා හරි කරා කියමුකෝ. එළියට බහලා එළිය ප්‍රායෝගික දේවල් කරා කියමුකෝ. හරිද? මොන හරි ප්‍රැක්ටිකලි පැත්තක් කරා අපි. ඒ ප්‍රැක්ටිකල් පැත්ත අපිට මාර සපෝට් එකක් වුණා. එළියට ඇවිල්ලා බලපුවාම මොකක් හරි දෙයක් දිහා ඒක තේරුම් ගන්නට. මේක ගලවනවා නම් මේ යන්නේට කලින් මේ යන්නේ ගලවන්න ඕනේ. මොකද මේක ඇතුලේ අන්න ඒ වගේ දේවල් අපිට පේනවා. එළියට ඇවිල්ලා බලපුවහම තේරෙනවා මේක මෙහෙම කරන්න ඕනේ. එතකොට මේ ලීයට මේ ඇනේ ගහන්න ඕන නම් මේ ලීය මෙහෙම තියන්න ඕන ඇනේ මෙහෙම ගහන්න ඕනේ. එහෙම ටිකක් තේරෙනවා. එහෙම තේරෙන්නේ අර ප්‍රායෝගික දැනුම කියන එක ළමයා සතුව තියෙන්න ඕනේ. ඒතර ප්‍රැක්ටිකල් දරුවා බිහි නොවීමේ කාරණාවේ එක පැත්තක් අධ්‍යාපනය කියලා චෝදනා කරනවා නම් කෙනෙක් අනික් පැත්තේ තියෙන්න ඕනේ. ඒ දරුවාට ගෙදරින් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් දීලා නැතිකම. ආදරය කියන්නේ ඔක්කොම ටික කරලා දෙන එක නෙවෙයි. දෙමව්පියෝ ඔක්කොම කරලා දෙනවා. ඔක්කොම කරලා දෙනවා. හරිද? ඔක්කොම කරලා දීලා කියනවා අනේ අපේ ළමයට මුකුත් තේරෙන්නේ නැහැ. සමහරු ඉන්න පාර පැන ගන්න තේරෙන්නේ නැහැ. 10 11 ළමයි ඉන්නවා. හරිද? කහිරෙන් පාර පැන ගන්න තේරෙන්නේ නැහැ. සමහරු ඉන්න බස් එකේ යන්න තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම මොකද කරන්නේ? එතකොට ප්‍රැක්ටිකලි නෑනේ. ඉතින් එතකොට පොතේ ගිරවෙක් තමයි බිහි වෙන්නේ. ඒක අවුල මොකද්ද තියෙන්නේ? දැන් අපි ඇවිල්ලා අපිත් මේ නූතන අධ්‍යාපන ක්‍රමය කියන්නේ ඔය තියෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලෙන් එළියට ආව මිනිස්සුනේ. එතකොට අපි දන්නවනේ අපිට දැක්කම ප්‍රායෝගිකත්වය තේරෙන්නේ සෑහෙන්න. හිතලා දෙයක් කරන්න පුළුවන්. තැනට සුසු විදියට මැච් එකක් ගහන්න පුළුවන්. හරි? මොකක් හරි දෙයක් ගහලා මේ ගොඩ දා ගන්න පුළුවන්. ඒතර මම දකින දේ තමයි අර කියන ප්‍රැක්ටිකල් ළමයා නිර්මාණය වෙන්න නම් පුතා පුළුවන් තරම් ගෙදරදී ප්‍රායෝගික වෙන්න. තමන් වැඩ ටික තමන් තනියම කරන්න ගන්න. එතකොට අවට පරිසරය ගැන පට්ට අවබෝධයක් එනවා. ඒ අවබෝධයෙන් ඔබ විෂය දැනුමත් එක්ක යනකොට අර ප්‍රායෝගිකත්ව දරුවා ප්‍රැක්ටිකල් දරුවා තාර්කික දරුවා ඔටෝමැටිකලි හැදෙන්න පටන් ගන්නවා. ඕකයි වෙනස.